ඔබ දන්නවා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් ආරම්භ කරපු සාමයේ පාගමන ගැන. ඉතින් මේ කතා කරන්න යන්නේ ඒ ගැන නම් නෙවෙයි. ලෝකය සාමය ගැන කතා කරන කාලයක වචන වලින් තොරව සාමය වෙනුවෙන් පෙනී සිටින සාම පාගමන අතරතුර හමුවුණු අපූරු සත්වයෙක් ගැන. ඔහු නමින් ආලෝක. මීට වසර කිහිපයකට පෙර ඉන්දියාවේ වීදියක කුසගින්නේ සිටි සාමාන්‍ය සුනකයෙකු වූ ආලෝක අද ලෝකයටම පාඩමක් කියා දෙන සාමයේ සලකුණක් බවට පත්වෙලා. ඉතින් මේ අපූරු සත්වයා හමුවන්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් සිදු කළ මේ අපූරු සාම පාගමන අතරතුරදී. කිසිදු පුහුණුවක් හෝ කැඳවීමක් නැතිව ඔහු භික්ෂූන් වහන්සේලා පසුපස සැතපුම් සිය ගණනක් ඇවිද යන්න පටන් ගත්තේ හැමෝම මවිතයට පත් කරමින්. ඉතින් මේ භික්ෂූන් වහන්සේලා ඔහුට ආලෝක කියලා නම තැබුවා. මෙම සාම පාගමන අතරතුර ඉන්දියාවේදී රිය අනතුරකට ලක්ව ආලෝකගේ කකුලකට හානි වෙනවා. එහෙත් භික්ෂූන් වහන්සේලා ඔහුට ප්‍රතිකාර කර තම රැකවරණය ලබා දුන්නා. එතැන් පටන් ඔහු භික්ෂූන් වහන්සේලා සමග ඉන්දියාවෙන් ඇමරිකාවට පැමිණෙන්නේ හුන්ඩාවෝ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ආශිර්වාදයේ ඇතිවයි. දෙදහස් 25 වසරේ ඔක්තෝබර් මස 26 වැනිදා ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටන් DC දක්වා සැතපුම් 2300ක දැවැන්ත සාම පාගමන ආරම්භ වුණා. ආලෝක මෙහි ප්‍රධාන සමාජිකයෙක් වුණා. ප්‍රාන්ත 10ක් පුරා ඇවිද යන මේ ගමන ලෙහෙසි වුණේ නැහැ. ගමන අතරතුරදී ඉන්දියාවේදී සිදු වූ පැරණි ආබාධය උත්සන්න වීම නිසා 2026 ජනවාරි මාසයේදී දකුණු කැරොලිනා ප්‍රාන්තයේදී ආලෝකට බරපතල කකුලේ ශල්‍ය කර්මයකට මුහුණ දෙන්නට සිදු වුණා. ආලෝකට සිදු වූ ඒ සැත්කමෙන් පසුව ඔහුට ටික කලක් රෝද සහිත කරත්තයක ආධාරයෙන් ගමන යන්නට සිදු වුණා. නමුත් ඔහුගේ අධිෂ්ඨානය බිඳුනේ නම් නැහැ. ඉතින් අද වන විට මේ ආලෝකට සමාජ මාධ්‍ය හරහා මිලියනයකට අධික අනුගාමික පිරිසක් ලොව වටා සිටිනවා. මිනිසුන් එකිනෙකා අතර වෛරය පතුරවන ලෝකයක සතෙකු සහ මිනිසුන් අතර පවතින මේ ගැඹුරු බැඳීම සාමයේ පණිවුඩය මුළු ලෝකයටම රැගෙන යනවා. වොෂින්ටන් DC වෙත ළඟා වූ මේ සාම චාරිකාව අවසන් වන්නේ ආලෝක කියන ඒ අහිංසක සත්වයා ලෝකයේ වීරයෙකු බවට පත් කරමින්. සාමය යනු හුදෙක් වචනයක් නොව එය එකිනෙකා කෙරෙහි දක්වන අපරිමිත දයාව සහ කැපවීම බව ආලෝක අපට කියා දෙනවා. අවසන් වශයෙන් කියන්න තියෙන්නේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ලෝකයට සාමය උදා වේවා.